ආයිබෝන් තවත් අලුත් වීඩියෝ එකකට ඔයගොල්ලන්ව පිළිගන්නවා. අද මම කරන්න හිතුවා වැගන්ආර් එක ගැන ටිකක් අමුතු විදිහේ රිවිව් එකක්. ඇත්තට මේක වැගන්ආර් එක ගැන රිවිව් එකකුත් නෙවෙයි කියලා මම හිතනවා. මම හිතුවා දැන් මම කලිනුත් වැගන්ආර් එක ගැන වීඩියෝස් කීපයක්ම කරලා තියෙනවා. ඒ හැම එකම මම කතා කරා මේකේ තියෙන හොඳ නරක මොනවද දැනගන්න ඕන ගන්න කලින් කොහොමද පාවිච්චි කරන්න ඕන කියන දේවල් ගැන. ඒවද බලලා නැත්නම් මේ වීඩියෝස් බලන්න. මම අද හිතුවා වැගන්ආර් එක වටේට රවුමක් යන ගමන් ඇතුළේ ඕගොල්ලන්ට පෙන්නන ගමන් වැගන්ආර් එකත් එක්ක අපිට ගන්න තියෙන වාහන තව තියෙනවානේ. ඩේස් එක තියෙනවා, EK වැගන් එක තියෙනවා, ටැෆ්ට් එක තියෙනවා, එක එක මැනුෆැක්චරර් එක පොඩි වාහන ගැන කියන්නේ මේකත් එක්ක කම්පෙයාර් කරන්න පුළුවන්. මේ මට්ටම යන පොඩි වාහන ගැන මම කියන්න හිතුවා. ඒකෝ දැන් එක්කෙනෙක් වාහනයක් ගන්න හිතනවා නම් ඒගොල්ලන්ට හිතන්න පුළුවන් ඇත්තටම වැගන්ආර් එක ගන්නවද? වැගන්ආර් එක ගොඩක් කලින් තිබ්බා. මේක හොඳයිද දන්නේ නැහැ. එක කට්ටිය එක හොඳ නැහැ කියනවා. එතකොට එහෙම නෝන අලුත් වාහන ගැන කියන්නේ ඔය ඩිසයින් EK වැගන් එක හරි ඩේස් එක ගැන කට්ටිය හොඳ කියනවා. එතකොට මේ වාහන ඊට වඩා කම්ෆර්ටබල් කියනවා. එහෙනම් වැගන්ආර් එකක් ගන්නවද? EK වැගන් එකක් ගන්නවද? DS එකක් ගන්නවද? ඒ වගේ තියෙන ප්‍රශ්නේ වලට උත්තරයක් දෙන්නම් කියලා මම හිතුවා. මේක වැගන්ආර් එක ගැන කරන රිවිව් එකක්ම නෙවෙයි. ඒක කම්පෙයාර් කරගෙන අනිත් වාහන ගැන කරන රිවිව් එකක්. ඉතින් අපි යම් වීඩියෝ එකට මේක අන්තිමටම බලන් ඉන්න. මම ගොඩක් දේවල් මේකෙදි කියන්න බලාපොරොත්තු වෙනවා. සහ වැගන්ආර් එකක් ගැන කරන අන්තිම රිවිව් එක විදිහට මම හිතාගෙන මොකද මම ගොඩක් වීඩියෝස් කරලා තියෙන නිසා. ඉතින් මම ඉස්සෙල්ලාම වැගන්ආර් එක ගැන දැන් මාසයක් මම පාවිච්චි කරා කියලා කලින් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඊට ඒ වුණාට ඇත්තටම මම හිතපු දැන් හොඳ කියලා තියෙනවා මම නරක කියලා දෙනවා. මම ඇත්තටම හිතන දේ කියන්න වැගන්ආර් එක ගැන. වැගන්ආර් එක කියන හරිම හොඳ වාහනයක්. ඉතින් සාමාන්‍යයෙන් පළවෙනිට වාහනයක් ගන්න කෙනෙක්ට නම් ඇත්තටම ගන්න පුළුවන් හොඳ වාහනයක්. මොකද මේකේ මේ වාහනේ දැන් ගත්තොත් ඕගලන්ට අපි වාහනයක් ගන්න විකුණන්නත් බලාගෙන ලංකාවේ වගේ රටක. එතන හැමදාම මේ වාහනේ තියාගෙන ඉන්නත් බෑ. අපිට ගොඩක් සල්ලිත් නැහැ. ඒතර මේ ගත්තාම මේ වාහනේ ඕන එක්කෙනෙක්ට විකුණන්න පුළුවන්. සෙකන්ඩ් මාකට් එක ගැන හිතන්න දෙයක් නැහැ. උපරිම හොඳ සෙකන්ඩ් මාකට් එකක් තියෙන වාහනයක්. ඒ කියන්නේ මිනිස්සුන්ගේ දැන් මේ වාහනේ ගොඩක් කල් ලංකාවේ තිබිලා අවුරුදු 10ක් 15ක් දැන් දෙක දිගට මේ වාහනේ එනවා. එක එක වේරියන්ට්ස් එනවා. මිනිස්සු දන්නවා. ගෑරේජ් එකකින් දන්නවා. මොකද්ද මේකට පාවිච්චි කරන්න එන්ජින් ඔයිල් එක, ඒකේ පාර්ට්ස් කොහෙද තියෙන්නේ, පාර්ට්ස් ගෙන්න ගන්න විදිය කොහොමද, හැම දෙයක් ගැනම මිනිස්සු දන්නවා. සහ ඕනම සාමාන්‍ය නෝමල් බාස් කෙනෙක් ගාවට ගියත් වාහනේ හදන්න ඒ ඕන එක්කෙනෙක්ට කොට දාන්න පුළුවන් විදිහට තමයි මේ වාහනේ හදලා තියෙන්නේ. ඒක නිසා සෙකන්ඩ් මාකට් එක ගැන හිතනවා නම් සහ ඉක්මනට විකුණ ගන්න පුළුවන් හැකියාවක් ගැන හිතනවා නම් වැගන්ආර් එක තමයි ඔයගොල්ලෝ ගන්න ඕන වාහනේ. වෙන වාහන වලට වඩා බලද්දි වැඩියෙන් හොඳ මේක තමයි ඔප්ෂන් එක. මම අතට ගිහලා අනිත් ටික කියන්නම්. එතකොට අනිත් දේ තමයි දැන් ඔයගොල්ලෝ දැන් EK වැගන් හරි අනිත් මේ වෙන වාහනයක් ගැන ගන්න හිතනවා නම් ඒකත් එක්ක මේක කම්පෙයාර් කරොත් කොහොමද? මේක හොඳයිද ඒක හොඳයිද? දැන් වැගන්ආර් එකේ තියෙන ප්‍රශ්න ගැන කතා කරොත් මම ඉස්සෙල්ලත් කිව්වා වගේ මේක එහෙම කියන්න කියන්නේ එහෙම විශේෂ අවුලක් නැහැ. මේ මොකද්ද ෆියුල් ගැන බැලුවොත් මේක තමයි හොඳටම ෆියුල් කරන්නේ. මේක බේසික් ග්‍රේඩ් එක වෙලත් ලීටර කිලෝමීටර් 30ක් කරනා වගේ එලවන්නත් පුළුවන්. අඩුම වුණොත් ලීටර කිලෝමීටර් 18ක් කරා. ඒ කියන්නේ ඔයා ගොඩාක් ස්පෝර්ට් විදියට නිකන් රේස් කරලා හැමතැනම යන්න කිව්වොත් බ්‍රේක් ගගා හැම වෙලාවෙම ඒත් කරනවා අඩුම 100ට කියන්නේ ලීටර කිලෝමීටර් 18ක්වත් අඩුම කරනවා. ඊට වඩා පල්ලෙහාට යවන්න බෑ. ඒ කියන්නේ එච්චරටම ෆියුල් එෆිෂියන්ට් විදියට මේ වාහනේ හදලා තියෙනවා. එතකොට ඒක එකක්. එතකොට ඒ කියන්නේ ෆියුල් එෆිෂියන්සි එක සහ නැවත විකිණීමේ වටිනාකම් බැලුවොත් වැගන්ආර් එක තමයි ෆස්ට් ඉන්නේ ලංකාවේ මාකට් එක ඇතුලේ. වෙන වාහනයක් ගැන ඒ ගැන කතා කරන්න ඒ ගැන වෙන කතා කරන්න දෙයක් නැහැ. කොහොමත් ෆස්ට් ඉන්නේ වැගන්ආර් එක තමයි. එතකොට වාහනේ තියෙන ප්‍රශ්න මොනවද? ප්‍රශ්න දැන් මේක හදලා තියෙන්නේ ගොඩක් බර අඩුයි. මේක කිලෝග්‍රෑම් 780ක් වගේ. ඒ කියන්නේ මේ රේන්ජ් එකේ තියෙන බර අඩුම වාහනේ. ඒ කියන්නේ ඇල්ටෝ ජපාන් ඇල්ටෝ එකට පස්සේ බලපුවම මේක තමයි තියෙන ගොඩක් බර අඩුම වාහනේ. එතකොට ඒ බර අඩු කරන්නේ මේකේ ෆියුල් එෆිෂියන්සි වැඩ කරගන්න. ඒතකොට හයිසියර් එන්ජින් එකෙන් පිකප් එක තියෙන එක පොඩක් වැඩි කරගන්න තමයි එහෙම බලන්නේ. ඒතකොට එහෙම හදාදී මේ පැනල් එහෙම ගොඩක් මේ හයිය නැහැ නෙවෙයි, තාක්ෂණය නැහැ නෙවෙයි, තාක්ෂණය හොඳට තියෙනවා. එනකොට බර අඩු විදිහට තමයි හදන්නේ. එතකොට ඒ හැදුවාම එතකොට දැන් මේ අර බර වාහනයක් වගේ නැතුව පොඩ්ඩක් ගැස්සෙන ගතියක් දැනෙනවා. එතකොට මේ අතර ටයර් වල සද්දේ කැබින් එකට දැනෙනවා. එතකොට පොඩ්ඩක් අර සැප්පහසු ගතිය අඩුයි කියලා ඇඟට දැනෙන සැප්පහසු ගතිය නෙවෙයි හිතට දැනෙන සැප්පහසු ගතිය අඩුයි කියලා ඔයාලට දැනෙන්න පුළුවන්. මොකද වාහනයක ඇතුළේ අපි සැප්පහසුව මනින්නේ දැනෙන සද්දත් එක්කනේ හිතන්නකෝ දැන් ඇඟට නිකන් ගැස්සෙන පැද්දෙන ගතිය ඒක හරිය. ඒක අපහසුයක් වගේ තමයි. ඒක මේකේ ගොඩක් එහෙම දැනෙන්නේ නැහැ. පොඩ්ඩක් ඔය වලල් ගතිය දැනෙනවා. ඒනට ඊට වැඩිය මේක දැනෙන්නේ අර සද්ද බද්ද හැන ගතියක් තියෙනවා. ඒ කියන්නේ ප්ලාස්ටික් පැනල් හෙල්ලෙන ගතියක්. ඔය පිටිපස්සේ දොර දැන් මෙහෙම ගැහුවාම උනත් ඔයාලට බලන්න පුළුවන්. ඔය නිකන් 아무තු දැන් ඒ ভাইබ්‍රේෂන් එක දැන් අර සැප දැනෙන ভাইබ්‍රේෂන් එකක් නෙමෙයි. නිකන් කරදරකාරී ভাইබ්‍රේෂන් එකක් වගේ නිකන් අර ගණන් අඩු චීප්ම වාහනයක කෙන ভাইබ්‍රේෂන් එකක් වගේ ගතියක් දැනෙනවා. එතකොට ඒක තමයි දැන් මේකේ වාහනේ දැන් සැප අඩුයි කියලා වගේ මිනිස්සු කියනවා කියලා මට හිතෙන නිසා මට දැනෙන්නේ. මොකද ඇත්තටම ඇඟට ගැස්සෙන පදන ගතියක් ඇඟ රිදෙන ගතියක් දැනෙන්නේ නැහැ. ඒ උනට අර සද්ද පද්ද වලින් නිකන් අර
සැප ගතිය දැනෙන්නේ අපිට වාහනේ යද්දි සද්ද බද්ද අඩු එකත් අපිට සනීපයක් නේ වාහනේ යද්දි. ඒතර වටපිට සද්ද ඇහෙන්නේ නැති එක වාහනේ ක්වොලිටියක් දැනෙන්නේ ප්ලස් ගතියක් දැනෙන්නේ ඒකෙන්. හැබැයි මේකේ ඒ ගතිය පොඩ්ඩක් අඩුයි. දැන් මේ පැනල් එහෙම පොඩ්ඩක් හෙල්ලෙන ගතිය තියෙන හැමතැනම එක එක අමුතු සද්ද එනවා. දැන් ඒවා ඉග්නෝර් කරලා යන්න පුළුවන්. ඒක මිසක් අර ඇඟට දැනෙන අපහසු ගතියක් නැහැ මේ වාහනේ. ඒතර හිතට තමයි අපහසුවක් දැනෙන්නේ. ඒක එකක්. ඒක තමයි ලොකු ප්‍රශ්නයකට තියෙනවා නම් තියෙන්නේ. ඒක මං හිතන්නේ දැන් මං හිතාගෙන දැන් මේකට සාමාන්‍යයෙන් දාන්න ගහන්න ඕනේ ටයර් ප්‍රෙෂර් එක 34ක්. දැන් මෙතන ගහලා තියෙනවා ඉස්සරහ දොරේ අර ටයර් ප්‍රෙෂර් එක ගහන්න ඕනේ. ඒක දැන් තියෙන්නේ ජපනීස් වලින්. ඒක ඉංග්‍රීසි වලට කන්වර්ට් කරාම මේක මේ පෙන්නන විදිහට මේක ඉංග්‍රීසි වලට කන්වර්ට් කරාම කියන්නේ PSI වලට කන්වර්ට් කරාම අපිට ගහන්න තියෙන්නේ 34ක් තමයි ගහන්න තියෙන්නේ. මම ඒක 34 තමයි දිගටම ගහලා පාවිච්චි කරේ. ඒක පොඩ්ඩක් තද ගතිය වැඩි. මං හිතාගෙන ඉන්නේ ඉස්සරහට 33 ගහලා පිටිපස්සට 32 වගේ ගහන්න. ඒතකොට මේ දැන් ඔය පොඩ්ඩක් ගැස්සෙන ගතිය පොඩ්ඩක් ඇඟට දැනෙන එක අඩු වෙයි. එතකොට ඒක හැම එකයි. එච්චරයි දැන් මේකේ තියෙන ප්‍රශ්නයකට තියෙන්නේ එච්චරයි. වෙන මොකුත් ප්‍රශ්නයක් නැහැ මේ වාහනේ. ඒතර මේක කියන්න ඕනේ මේ වාහනේ මේ හැඩය ගොඩක් මේ දැන් මැචුවර් වෙච්ච හැඩයක් තියෙන. දැන් මේකේ බැලුවම ඔයගලන්ට තේරෙයිද දන්නේ නැහැ. මේක දැන් ඉස්සරහ පිටිපස්ස පොඩ්ඩක් උසයි. ඉස්සරහට ඇද්දි මෙහෙම පොඩ්ඩක් ඇන්ගල් වෙලා පිටිපස්සට ඉස්සරහට ඇද්දි පොඩ්ඩක් නැමිලා වගේ තමයි තියෙන්නේ. දැන් ඒක 2018 ඉඳන් වගේ එන වාහන හැම එකම මේ හැඩය තමයි තියෙන්නේ. ඒක නිසා මෙතන මැද පොඩි තියෙනවා. පේනවද දන්නේ නැහැ ඔයගලන්ට. මෙතන පොඩි ෆ්ලෝ හම්ප් එකක් වගේ තියෙනවා මේ. දැන් ඉස්සිච්ච නහයක් වගේ කැලලක් තියෙනවා. ඒක තියෙන්නේ අර වාහනේ මේ පල්ලෙහාට නවල වගේ තියෙන නිසා ඒතකොට මැදින් යන මොකද්ද මේ දුම්බටේ ඒක මැදින් ගිහිලා තියෙනවා. ඒක නිසා බඩ ෆ්ලෝ හම්ප් එකක් තියෙනවා වගේ දැනෙනවා. පිටිපස්සෙත් පොඩි ෆ්ලෝ හම්ප් එකක් තියෙනවා. ඒකත් මම කලින් පාවිච්චි කරපු ෆේෂියා එකේ ෆ්ලෝ හම්ප් එකක් තිබුණේම නැහැ. මොකද හැබැයි වාහනේ උසයි. දැන් මෙතනත් මෙතන පොඩක් ඉස්සිලා වගේ තියෙන්නේ ඒකයි. අර නහය වගේ කැලලක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් කාර් එක වගේ නම් ලොකු ෆ්ලෝ හම්ප් එකක් එහෙම නැහැ. දැන් මේකේ කලින් තිබිච්ච වගේ නාලවල එහෙම ෆ්ලෝ හම්ප් එකක් තිබුණේ නැහැ. මේක ෆ්ලෝ හම්ප් එකක් එනවා. ඒක හේතුව තමයි දැන් අර වාහනේ පොඩ්ඩක් මෙහෙම නවලා වගේ තියෙන ඉස්සරහ නවලා එනට යටින් බලපුවාම මෙහෙම නැවිච්ච ගතියක් නැහැ. යටින් එකම සමාන උස තමයි තියෙන්නේ මේ. මේක දිගට එක සමානව තමයි තියෙන්නේ. එනතර මෙහෙම වාහනේ පොඩ්ඩක් මේ විදිහට නැවිලා වගේ තියෙන ගතියක් තියෙනවා. ඒක වාසියක්. දැන් මොකද දැන් ඒක හේතුව තමයි මේක හයිවේ එකේ යද්දි එහෙම මාර ස්ටේබල් වාහනේ. ඒ කියන්නේ දැන් 80ට 90ට වගේ යද්දි 90න් පදන් ගන්න. කලින් තිබිච්ච ස්පේෂියා එක එහෙම නම් 80 90 යද්දි පොඩ්ඩක් නිකන් පියාඹන්න හදනවා වගේ වාහන නිකන් ගැස්සෙනවා නේ. ඒක නිකන් අමුතු අපහසුවක් දැනෙනවා ස්ටියරින් වීල් එකට. ඒක නෑ ස්ටේබල් නැහැ කියලා දැනෙනවා. වැටෙන පෙරලෙන ගතියක් නෙමෙයි. දැන් මේකේ යද්දි ස්ටියරින් වීල් එක එහෙම දෙපැත්තට කැරකෙන බලන්න එහෙම මොකුත් ගතියක් නෑ. හයිවේ එකේ යද්දි 80 90ට වැඩියෙන් 100ට උනත් යන ප්‍රමාණය 100ට නම් ගිහලා 90ට 95ට වගේ තමයි ගිහලා තියෙන්නේ. ඒක දැනෙන්නේ නැතුව ඒ ස්පීඩ් එක ගන්න පුළුවන් සහ ඒ ස්පීඩ් එක මේන්ටේන් කරන්න පුළුවන්. ඒතර වාහනේ ගැස්සෙන්නේ පැද්දෙන්නේ නැහැ. ඒ මොකද අර එරෝඩයිනමික් විදියට මේක ඉස්සරහ පැත්ත පොඩ්ඩක් පහත් කරලා මේ එන මේ හුලම් පාර මෙහෙම කපාගෙන යන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඒතකොට දැන් ඒකත් ලොකු ප්ලස් පොයින්ට් එකක්. මේක දැන් මැචුවර් වෙච්ච වාහනයක්. දැන් මොකලට පේනවද මේක අර පරිණාමය වෙලා තියෙනවා. මේක ලොකු වෙනස්කම් වෙන්නේ නැහැ. ඊළඟ ග්‍රේඩ් එකට ආවා කියලා දැන් මේක 2026 version එක ඇවිල්ලා තියෙනවා. ඒකේ දෙලා තියෙන්නේ මේ හැලජන් ලයිට් මාරු වෙලා LED ලයිට් ඇවිල්ලා තියෙනවා. අර highest grade එකේ තියෙන සාමාන්‍යයෙන් දැන් මේ ග්‍රේඩ් මේකේ තියෙන highest grade එක වගේ වෙලා තියෙනවා. ඊට අමතරව පාකින් sensors පිටිපස්සෙන් තිබ්බ sensors තියෙන්නේ. ඒවා මේ සෙන්සර්ස් වලින් අර පිටිපස්ස ගද්දි බලන්නේ පාකින් සෙන්සර්ස් එක ඉස්සරහටත් ඇවිල්ලා තියෙනවා. අර Nissan DS එකේ තියෙනවා ඒවා. දැන් 2026 version එකේ ඇවිල්ලා තියෙනවා. එතකොට මට කියන්න තියෙන්නේ මේ වාහනේ අවුලකට කියලා කියන්න තියෙන ভাইබ්‍රේෂන් පොඩ්ඩක් දැනෙන එකයි. එතකොට එන්ජින් එකේ නොයිස් එක පොඩ්ඩක් ඇතුළට ඇහෙනවා. ඒව ඉතින් ගණන් ගන්න දෙයක්වත් නැහැ. මේ වගේ වාහනයක් ගන්න අපි ඉතින් වැඩවලටනේ ගොඩාක් වාහන ඇතුළේ ඉන්නෙත් නැහැ නේ අපි කොළඹ යන්න ගියත් මාතර යන්න ගියත් අවුලක් නැහැ. ඉතින් මේ පොඩ්ඩක් දෙනකොට ඒක ප්‍රශ්නකුත් නැහැ. ඒ විතරයි තියෙන්නේ මේ වාහනේ අවුලකට කියලා කියන්න තියෙන්නේ. සෙකන්ඩ් මාකට් එක ගැනවත් පාර්ට්ස් ගැනවත් ඒක මොකක්වත් ගැන ඕගලන්ට බය වෙන්න දෙයක් නැහැ. එතකොට එච්චරයි මේකේ තියෙන අවුලකට තියෙන්නේ. එතකොට තව එකක් තමයි දැන් ඕගොල්ලෝ දැකලාදී කලින් 2015 14 වගේ ආපු වැගන්ආර් වල ටේල් ලයිට් තිබ්බේ මෙන්න මේ හරිය. මිදපැත්තේ තමයි තිබ්බේ. දැන් අලුතෙන් එන EK වැගන් වල හැම වාහනයකම දැන් සුසුකිලා හැර අනිත් හැම වාහනයකම ටේල් ලයිට් තියෙන්නේ මේ හරිය. එතකොට දැන් මේ සුසුකිලා විතරයි මේ පල්ලෙහාට ගෙනල්ලා තියෙන්නේ. මේකත් මේ වාහනේ පරිණාමයේ වෙද්දි විච් ෆීචර් එකක්. ඒ කියන්නේ මේගොල්ලෝ තේරුම් ගත්ත දෙයක් තමයි. මොකද මේක පල්ලෙහාට ගෙනල්ලා තියෙන්නේ. මේක ඕපන් වෙද්දි දෙපැත්තේ ලොකු ඉඩක් තියාගන්න තමයි මේක කරලා තියෙන්නේ. නැත්තම් මෙතන ටේල් ලයිට් ආපුවම මේක මෙහෙම මේ පැත්ත වැහෙනවා. එතකොට මේ පැත්තත් මෙහෙම වැහෙන්න ගන්නවා. එතකොට මේක ඇතුළට බඩු දාන්න තියෙන හැකියාව අඩුයි. උස දෙයක් දා ගන්න තියෙන හැකියාව අඩුයි. ඒක මේගොල්ලන්ගේ වාහනේ පරිණාමය වුණාට පස්සේ ඒගොල්ලෝ දැනගෙන ඒක හරියටම ෆයින් ටියුන් කරපු ගතියක් තමයි තියෙන්නේ. දැන් ඒනට EK වැගන් එක තාම ඒක අඳුරගෙන නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ අර මේ වැගන් ආර්කේ මුල් 2014 වගේ ආපු වාහනයක් මට්ටමට තමයි ඒක තියෙන්නේ. එතකොට එහෙම තමයි වෙන්නේ. හරිද? දැන් වැගන් ආර්කේ කතාව එච්චරයි. දැන් මම කියන්නේ අර වාහන ගැන මොකද හිතන්නේ කියලා. එතකොට EK වැගන් එක හරි ටැෆ්ට් එක හරි
එතකොට ඔය Nissan DS එක හරි ගැන ඔයගොල්ලෝ හිතන්න පුළුවන් ඒක ගත්තා නම් හොඳ නැද්ද මීට වැඩිය කියලා. එතකොට ඒක හොඳයි. ඒක දැන් මෙහෙමයි දෙක එක්කෙනාගේ දැන් මේ හැඩයට නම් දැන් ඔය EK Wagon එකේ හැඩය ගැන කතා කරොත් එහෙම EK Wagon එක ඒ කියන්නේ Nissan DS එක එහෙම මීට වැඩිය ටිකක් උසයි. එතකොට බෝල ගතියක් තියෙනවා. ඉස්සරහා පිටිපස්සේ හැඩවලට මම නම් කැමති නැහැ. හැඩය නම් ඉතින් එක්කෙනාගේ විදියට තමයි වෙනස් වෙන්නේ. එතකොට ඒකේ දැන් උස වැඩි වුණාට පස්සේ අර දැන් අර ටෝල් බොයි ටයිප් වාහනේ ගැහුවට පස්සේ ඔය දැන් මීට වැඩිය ස්ටේබල් ගතිය අඩුයි ඒක වේගෙන් යද්දි. අනිත් එක තමයි වාහනේ ගොඩක් බරයි මීට වැඩිය. කිලෝග්‍රෑම් 800 ගාණක් 900 ගාණක් වගේ යන විදිහකුත් තියෙනවා. දැන් මේක FX version එක 880ට වගේ මේගොල්ලෝ ගොඩක් අඩුම ලයිට්ම වෙහිකල් එකක්. ඒ කියන්නේ fuel efficiency එක වැඩි. 660 එන්ජින් එක උනාට පිකප් එක හොඳට තියෙනවා. අර මේකේ motor support එකක් නැහැනේ. ඒ කියන්නේ AC unit එකක් එන්නේ නැහැ. hybrid battery එකක් නැහැ. ඒකත් අතර ඒක අතර කරදරත් නැහැ මේකේ. ඒත් අර මේ ඔය EK Wagon එක හරි DS එකට වඩා වැඩි පිකප් එකක් තියෙනවා මේකේ. මොකද වාහනේ බර අඩුවටම හදලා තියෙන නිසා. ඒකත් එක්කම තමයි ඔර කියපු ප්‍රශ්න ටික ඇවිල්ලා තියෙන්නේ. ඒක ලොකු ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔය සද්දපත් දැහෙන ගතිය. ඒතර EK Wagon එකක් ගත්තොත් එහෙනම් මෙච්චර ස්ටේබල් ගතියක් නැහැ. බර වැඩි. එතකොට මෙච්චර fuel efficient එකක් නම් කොහොමත්ම එන්නේ නැහැ. ඒකේ සාමාන්‍යයෙන් 18ක් 16ක් 17ක් වගේ මේ සිටි එකේ කරා හොඳටම කරොත් 23ක් 24ක් වගේ කරයි හයිවේ එක. දැන් මේක 30ක් වගේ කරන්නේ අර 23ක් 24ක් වගේ කරේ උපරිම. ඒ වගේ තමයි තියෙන්නේ. හැබැයි ඒකේ පොඩ්ඩක් කම්ෆර්ටබල් ගතිය වැඩි ගතියක් තියෙනවා. හරිද? ඒ කියන්නේ ඇතුළට කැබින් එකට සද්ද ඇහෙන ගතිය ටිකක් අඩුයි. ඊට අමතරව මීට වැඩිය මේ සස්පෙන්ෂන් එක මම පැදලා බැලුවා. සස්පෙන්ෂන් එක පොඩ්ඩක් ටියුන් අප් එක හොඳයි. අර නිකන් අර ඇඟට දැනෙන ගතිය පොඩ්ඩක් අඩුයි. සැප පහසු ගතියක් තියෙනවා. හැබැයි ඉතින් දැන් ඔය EK Wagon එකක් විකුණ ගන්න බලද්දි EK Wagon වල කතාව තමයි Mitsubishi ලයි Nissan ලයි එකතු වෙලා තමයි වාහනේ හදන්නේ. දැන් සුසුකිලා එහෙම කාත් එක්කවත් කවදාවත් එකතු වෙලා වාහන හදන්න අවස්ථාවක් නැහැ. මේගොල්ලන්ට මේ හැකියාව සහ ශක්තිය තියෙනවා. තනියම වාහන හදන්න. ඒතර Mitsubishi ලටවත් Nissan ලටවත් තනියම මාකට් එකට මේ 660 එන්ජින් පොඩි වාහන හදලා දැම්මට සක්සස්ෆුල් වෙන්න විදිහක් නැහැ. මොකද ඒගොල්ලන්ට තාක්ෂණයක් නැහැ දෙගොල්ලන්ටම. ඒක නිසා ඒගොල්ලෝ කරේ දෙගොල්ලෝ එකතු වෙලා වෙන්චර් කම්පැනියක් හදලා තමයි වාහන එළියට දාන්න පටන් ගත්තේ. ඒකෙම පේනවා ඒගොල්ලන්ගේ දැන් වාහන එහෙම Suzuki-ලත් එක්ක කම්පීට් කරන්න හදන වාහනයක් වුණත් ඒගොල්ලන්ට තනියම හදාගන්න බෑ. ඉතින් ඒක ගැන බලුවොත් අපිට හිතාගන්න පුළුවන් තාක්ෂණය කොහොමද? සමහර කට්ටිය කියනවා මේක කම්පැනි දෙකක් එකතු වෙලා හදපු නිසා තාක්ෂණය හොඳයි. ඉතින් මොකක්ද දෙගොල්ලන්ගේ හොඳම තාක්ෂණය තමයි දාන්නේ කියලා. ඒකත් එක විදිහකින් බලන්න පුළුවන්. ඊළාට ඇත්ත කතාව තමයි එහෙම දැම්මට එහෙම දාද්දි එහෙම දාන්න වෙලා තියෙන තාක්ෂණ එකතු කරන්න වෙලා තියෙන තනියම ඒගොල්ලන්ට හිට ගන්න බැරි නිසා. ඉතින් එහෙම හදන වාහනයක් මීට වැඩිය හොඳයිද කියන ප්‍රශ්නේ තියෙනවා. අනිත් එක තමයි මේ Nissanලාගේ ඔය මේ CVT එන්ජින් එක. ඒ CVT gearbox එක ගැන ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඔය X-Trail එකේ තියෙන Nissan CVT එක තව වාහන කීපයක තියෙන CVT fail වෙනවා කියලා කතාවක් තියෙනවා. Magnite එක වුණත් මිනිස්සු ගොඩක් කියනවා දැන් ඔය CVT කතන්දර නිසා CVT එන්ජින් එක තියෙන එක මේ gearbox එක තියෙන එක නම් ගන්න එපා කියලා. එහෙම ප්‍රශ්න ටිකක් තිබිලා තියෙනවා සහ දැනටත් තියෙනවා. ඒ වගේ Nissan CVT වල. දැන් උතර මේකේ EK Wagon එක ගද්දි ඒගොල්ලන්ගේ CVT gearbox එක හදන්නේ Nissanලා. Jetco කියන කම්පැනි එක තමයි හදන්නේ. ඒතකොට ඒකෙත් එහෙම ප්‍රශ්න එයිද? සමහරට බොහෝ දුරට නම් එහෙම ඉන්නේ නැති වෙයි. හැබැයි කියන්න බෑ අපිට. මොකද මේ වාහනේ තාම ලංකාවේ ඇතුලේ පදන් වෙලා පරණ වෙච්ච වාහනයක් නෙමෙයි. දැන් මේකේ gearbox ප්‍රශ්නයක් එන්නේ නැහැ කාදාවත්. ඇවිල්ලත් නැහැ. ආවත් gearbox එකක් තියෙන එක ලොකු ප්‍රශ්නයක්වත් නෙමෙයි. මොකද මේ වාහනේ parts ඕන තරම් තියෙනවා. එන්ජින් තියෙනවා. Wagon R එකේ R6A කියලා එන්ජින් එකක් කලින් ආවේ. දැන් මේකේ තියෙන R6D කියලා එන්ජින් එකක්. ඒ දෙකම ලොකු පාර්ට්ස් වල නිසාක් නැහැ. එන්ජින් පිටින් තියන්න පුළුවන් ලොකු ගාණක් යන්නේ නැතුව. ලක්ෂ 2-3කින් එන්ජින් එකක් තියන්න පුළුවන්. වාහනේ කුතරතක් පාවිච්චි කරන්න පුළුවන්. G-box එකත් ලක්ෂයක් 2ක් ලක්ෂයකින් එකමාරකින් දෙකකින් තියන්න පුළුවන්. එහෙම තියෙනවා නම්. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් කිලෝමීටර් ලක්ෂ 2-3-4 දුවන වාහන තියෙනවා. එහෙම කිසි අවුලක් නැතුව නඩත්තු කරගෙන යනවනම් කිසි ඔයිල් විතරයි. ඉතින් වෙන මොකුත් මාරු කරන්න දෙයක්වත් නැහැ. මේ එහෙම කරගෙන ගියාමත් කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් වාහන තියෙනවා. එහෙම තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය කට්ටිය රේස් කරලා වාහන කාගෙන ගියොත් තමයි G-box තියන්න වෙන්නේ. එහෙම තිබ්බත් ලොකු ගාණක් යන්නේත් නැහැ. දැන් EK Wagon වගේ වාහනයක් ගත්තොත් අපි දන්නේ ඉස්සරහට මොනවා වේද කියලා. ඒ කියන්නේ දැන් මාකට් එක දැන් මේ වගේ විකුණන්න පුළුවන් හැකියාවක් නේ. දැන් නම් අලුතෙන් ගන්න වාහන වල EK Wagon days මිනිස්සු ගන්නවා. ඒ වුණාට දැන් පාවිච්චි කරපු වාහන ගණීද ඉස්සරහට. ඒක ප්‍රශ්නයක් තියෙනවා. දැන් මගේ එකේ tried and tested වාහනයක්. දැන් EK Wagon එකේ අර වගේ ප්‍රශ්න තියෙන නිසා gearbox එක fail වෙයිද? එහෙම වෙන්නේ නැති බොහෝ දුරට. ඒනොට අපි දන්නේ නැහැ. ඒතර මිනිස්සුන්ගේ හිතේ පොඩි සැකයක් තියෙනවා. අලුතෙන් එන වාහන ගැන දන්නේ නැති මිනිස්සු ගියපු ගමන් ගන්නවා EK Wagon එක අහුව ලස්සන නැහැ. සමහර කට්ටිය ලස්සනයි කියලා කියනවා. ඒක හැඩය නැති එක එක්කනට සාපේක්ෂයි. එහෙම ගත්තත් සෙකන්ඩ් මාකට් එක ගැන හරියටම කියන්න දන්නේ නැහැ මොකක් වේද කියලා. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඒතර ඒක එකක්. අනිත් එක තමයි ඔයගොල්ලෝ දැකලා ඇති සුක්සිග්ලේ ගහන වාහනයක් තියෙනවා ස්පේෂියා. එතකොට ආයේ හස්ලර්. ඒ වාහන දෙකට ගැලපෙන්න තමයි ඒ වාහන දෙක ලොන්ච් වුණේ 2016 වගේ තමයි ඔයාලා වාහන ලොන්ච් වුණේ. ඒතකොට එක එක මිනිස්සුන්ට කැමති විදිහට ඒ වගේ හැබැයි ඒත් කියන මේ එන්ජින් එකම තමයි මේ gearbox එකම තමයි. එතකොට ඒ වගේ වුණත් gearbox ප්‍රශ්නයක් එන්නේ නැහැ. ස්පෙයා පාර්ට්ස් වල ප්‍රශ්නයක් එන්නේ නැහැ. දැන් ඒතකොට ඒ වාහන වලට කම්පීට් කරන්න වගේ තමයි දැන් ඔය අනිත් කම්පැනිස් වලින් ඔය Daihatsu Taft එක ගැහුවේ.
ඇල්ටෝ එකට කම්පීට් කරන්න තමයි මිරා එක ගැහුවේ. එතකොට ඒ වගේ කම්පීට් කරන්න ගහන වාහනයක ඔරිජිනල් වාහනයක ක්වොලිටියක් තියෙයිද කියලා හිතනවා. ඉතින් වාහනේ ක්වොලිටිය හොඳයි. ඒනට මට තේන්නේ අර ඒ වගේ දැන් ඒ කම්පැනිස් එහෙම තමයි ගහන්නේ වාහන. ඒ කියන්නේ මිනිස්සු මේ සුසුකිලට කම්පිටිෂන් එකක් වෙන්න කියලා හිතාගෙන තමයි වාහන ගහන්නේ. ඒතකොට සුසුකිලා තමයි ඉතින් හොඳටම වාහන කියන්නේ. දැන් මේ හොන්ඩලා බැලුවත් එහෙම හොන්ඩලාත් ඔරිජිනල් පොඩි වාහන ගහනවා. ඒගොල්ලන්ටත් කම්පීට් එකක් වෙන්න වගේ තමයි ටැප් ඩයිහට්සු මිත්සුබිෂි නිසාන් වාහන ගහන්නේ. ඒ වාහන බේස් කරගෙන ඒවට කම්පිටිෂන් එකක් දෙන්න පුළුවන් නිසා. මොකද සුසුකිලාගේ මේ වාහන හොඳටම මාකට් වෙලා තියෙනවා ජපානයේ ඇතුලේ. එතකොට ඒවට දෙන්න තමයි ඒගොල්ලෝ හදන්නේ. ඉතින් මට හිතෙන්නේ දැන් ඒ කරුණ කිපේ සැලකලා බලවුවාම ලංකාවේ තියෙන කන්ඩිෂන් එකත් එක්ක බලපුවම අර සල්ලි තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඩීස් එකක් ගන්න පුළුවන්. මටත් සමහරවිට ඩීස් එකක් ගන්න ආසත් හිතෙන වෙලාවල් තියෙනවා. මොකද try කරලා බලන්න මීට වඩා හොඳයි නේද කියලා සමහරවිට එනකට හිතෙනවා. මොකද මේ මොනවද උච්ච කම්ෆර්ටබල් නම් ටිකක් ගියොත් හොඳ නැද්ද කියලා. එනකොට ඒක වාහනේ බරයි. එතකොට ඒක අර ෆියුල් කන්සම්ප්ෂන් ගතිය අඩුයි. දැන් මේ වාහනේ බයිසිකලයක් පදිනවා වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලන් හැම දෙයකටම පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් පාවිච්චි කරන්න. මවුලක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් එහෙම කරනවා නම් විතරයි. දැන් ඔයගොල්ලන් සල්ලි තිබ්බත් හිතන්නකෝ මොකක්ද ඔය මේ Toyota Vitz එකට ඒ කියන්නේ Toyota Vitz වගේ Yaris එකනේ දැන් එන්නේ. Yaris එකට වගේ යන සල්ලි තිබ්බත් ඔයගොල්ලෝ හැමදාම නිතරම වාහනේ පාවිච්චි කරන්න අවශ්‍ය නම් Yaris එකේ වගේ වුණත් ඔය Yaris කාර් එකේ කරන්නේ 12ක් 13ක් වගේ තමයි 15ක් 16ක් කරන්නේත් නැහැ. 15ක් වගේ තමයි උඩ මේ පෙට්‍රෝල් මේ එෆිෂියන්සි එක තියෙන්නේ. ඉතින් මේ වගේ වාහනයකට යන්න පුළුවන් වුණත් ඔයගලන්ට පුළුවන් නම් මේකක් ගන්න. මේක අරගෙන හැමතැනට පදින්න. කඩේට යන්න උනොත් හැම ඕන වෙලාවක මේක පදගෙන යන්න පුළුවන්. ඉතින් අර වගේ වාහනයක් අරන් ගෙදර තියලා සතියන්ති විතරක් එහෙම යන්න පාවිච්චි කරනවට වඩා වැඩිය අනිත් වැඩ ටික ඔයා කරන්න බයිසිකලෙන් ගිහිල්ලා නම් ඒක තේරුමක් නැහැ නේ. ඉතින් ඒ නිසා මේ වගේ වාහනයක් අරගෙන හැම දෙයකටම පාවිච්චි කරන්න. ඔෆිස් එකේ යන්න පාවිච්චි කරන්න. එහෙම දාලා තියන්න. එහෙම අවුලක් නැහැ. මේ වගේ දෙයකට පාවිච්චි කරන්න මේක ගත්තා නම් හොඳයි කියලා මට දෙන සල්ලි තිබ්බත් ඕගොල්ලන්ට ගොඩක්. ඉතින් එහෙම බලද්දි මට කියන්න තියෙන්නේ දැන් ඕගොල්ලෝ වාහනයක් ගන්නකොට ඕගොල්ලන්ගේ තමයි අදහස තියෙන්නේ. මගේ අදහස තමයි ඒ කිව්වේ. ඉතින් අර වගේ වාහනකට වැඩිය මට හිතෙනවා මේක ලංකාවේ ස්ටේබල් හරිම මැචුවර්ඩ් ලුක් එකක් තියෙන ඉස්සරහට පොඩි ට්වීක්ස් විතරක් එන්නේ. ඒ කියන්නේ වැඩි හදන්න දෙයක් නැහැ මේ වාහනේ. එතකොට දැන් ඒනට දැන් ඩයිහට්සුලා නිසාන්ලා මිත්සුබිෂිලා තාම එක්ස්පීරියන්ස් කරන වාහනේ. දැන් තාම එක්ස්පීරියන්ස් කරගෙන වාහනේ ඩෙවලොප් කරගෙන යන ගියක් තමයි තියෙන්නේ. මේගොල්ලෝ වෙනස් කරන විදිය බලලා එතකොට මොනවද වෙනස් වෙන්න ඕන කියලා බලලා ඒගොල්ලෝ තාම මැචුවර් වේගෙන යන වාහන තමයි ඔය වගේ තියෙන්නේ. ඉතින් මේවා මැචුවර් විච්ච වාහන. ඉතින් මට හිතෙනවා මේ වගේ වාහනකට ගියොත් ඔයගලන්ට කවදාවත් අවුලක් වෙන්නේ නැති වෙයි කියලා. ඔයගලන්ගේ තමයි කැමැත්ත, ඔයගලන්ගේ තමයි අදහස තියෙන්නේ. ඔයගොල්ලෝ තමයි ඩිසයිඩ් කරන්න ඕනේ. ඉතින් මට නම් හිතෙන්නේ ඔයගොල්ලෝ දැන් මේකට බේස් වේරියන්ට් එකනේ ඔය බේස් වේරියන්ට් එක වැඩි ටිකක් උඩ වේරියන්ට් එකකට යන්න. නැත්නම් මේකම 2026 එන වේරියන්ට් එක FX බේස් වේරියන්ට් එක ගන්න. ඒතර ඒකේ ඉස්සරහා රජන් ලයිට් එන්නේ LED ලයිට් එන්නේ ලස්සනයි. ඒ කියන්නේ normal high grade එකේ විදියට තමයි මූණ තියෙන්නේ. මම ඒක ගැන වීඩියෝ එකකුත් ගේන ළඟදී ඕන. එතකොට ඇතුලේ අර මේ දැන් මේක නම් ස්ටීරින් වීල් එකේ මොකුත් නැහැනේ මේ මොනවද මේ කන්ට්‍රෝලර්ස් මොකුත් නැහැනේ. ඒනට අරකේ තියෙනවා මේ වොලියම් කන්ට්‍රෝල්ස් මියුසික් කන්ට්‍රෝල් කරන ටික ඔක්කොම ඒකේ මේ හරිය එනවා. මොකද මේ ස්ටීරින් වීල් එකේ මේන අලුත් එකේ පුළුවන් නම් ඒක ගන්න. දැන් මේක ඔටෝ AC එනවා. සමහරවිට EQ වගන ඩේස් වල දැන් මේ ගානට තියෙන වාහනවල මෙතන තියෙන මැනුවල් කන්ට්‍රෝල්ස්. මේක හරියම දැන් මේ හැඩේ දිගටම එනවා දැන් 2018 ඉඳන්. මොකද ඒක වෙනස් කරන්නේ නැහැ. දැන් මේ මැද මේ මීටර් කන්සෝල් මැද එකත් හරියම පහසුවක්. ඒකත් හරියම ඩිසයින් එක හරියම එලිගන්ට් ලස්සනයි. ඒ ගැනත් එක බලද්දි මට හිතෙන්නේ සුසුකි වැගන් ආරක් ගන්න එක හොඳයි කියලා. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ට හිතන දේවල් කියන්න වීඩියෝ එකේ. එහෙම නෙවෙයි නම් ඔයගොල්ලෝ ඩේස් එක පාවිච්චි කරන කෙනෙක් නම් ඔයගොල්ලන්ට ඇයි මේකට රෙඩි එක හොඳයි කියලා දැනුනේ කියලා කියන්න. ඉතින් තාම මොනවද දැනගන්න තියෙනවා නම් සුසුකි වැගන් ආර් එක ගැන අහන්න මගෙන් කමෙන්ට්ස් කරන්න. එතකොට මේ වගේ වීඩියෝස් මම ඉස්සරහට දිගටම ගේන බලාපොරොත්තු වෙනවා. මේ පොඩි ඉස්සලම මේ පොඩි වාහන ටික තමයි මම හිතාගෙන ඉන්නේ මේ රිවිව් කරන්නම් කියලා. ඉතින් ඔයගොල්ලන්ට ඒවා දැනගන්න අවශ්‍ය නම් ඉස්සරහත් මේකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා මගේ වීඩියෝ එක. එතකොට එහෙම වුණොත් subscribe කරලා තියාගන්න. ඉතින් මොනවා ප්‍රශ්න තියෙනවා නම් අහන්න කමෙන්ට් කරන්න. අපි කතා කරමු ඉස්සරහට. එහෙනම් ගිහලා එන්නම් අතර. අපි හැමෝම ළඟදීම මේ වගේ අලුත් වීඩියෝ එකකින්